උදේ ඉඳන් එලි වෙච්ච වෙලේ ඉඳන් මම මැරෙනවා මේකට කිසි ගාණක් නැහැ නේ යකෝ ඉන්නවනේ ඇඳක් උඩට වෙලා ළමා තැඩි වගේ. තන ගෙයක් අතු ගන්නෑ රෙද්දක් හොදන්නේ වලම් ටිකක් හොදන්නේ මුකුත් කරන්නේ අර කුස්සියට වෙලා මම නහිනවා අර බලහන්කෝ අර සිරියාවතියාගේ කෙල්ල අනේ වාසනාවන් මට හම්බුන්නේ නැහැ නේ වගේ එකෙක් හම්බුණානේ තෝ වගේ කියෙක් මාව කන්න මාපු එකෙක් තන තනියෙන් තමයි යකෝ කියවන්න වෙලා තියෙන ඔබ කරන වැඩවලට ඔබ ගේ දොර වැඩක් කරලා තව එනවා කාමරේ ඉඳන් අහන්න තනියෙන් කියවන්නේ මොකද කියලා තනියෙන් කියවන්නේ නැතුව තෝත් එක්ක කියෝ ඉන්නේ මමත් ඇවිල්ලා බලපන් තෝගේ අඬු කඩනවා මම ළඟදිම අඬු කඩුවට පස්සේ කොහොමද ඔබ ඇද උඩට නේ බං ඉන්නේ එතකොට මට ප්‍රශ්නයක් නැහැ එතකොට උඹේ අඬු දෙක කඩලානේ තියෙන්නේ හැබැයි තෝගේ අඬු හතරම හයිය තියෙද්දිත් ඒ වක හදලා තියෙද්දිත් උඹ ඉන්නවා මොකද කරන්නේ මේව කරගෙන දැන් මගුලක්ද බම් මේක හිටපන් අර වරෙන්කො තාත්තා ගෙදර කියන්නම් මම තාත්තා එනවනේ ගෙදර හවසට හිටපන් තෝගේ පල් හැල් ඔක්කොම මම කියන්නම් මම මැරෙනවා මෙතන මැරෙනවා නොදකින් විතර දරුවොත් හැදුවනේ යකෝ මම තෝ හදාගත්ත වෙලාවේ ලහරකියෙක් හදාගත්ත නම් යකෝ මං ඒකේ ඌගේ කිරි ටික හරි දුවාගෙන මම සල්ලි කීයක් හරි හම්බ කරගන්නවා තෝව හදාගත්තා කියලා මට කිසි දෙයක් ලැබුණෙත් නෑ තෝ ඉන්නවා මොකද වගේ බලපංකෝ මං තෝට ගහන්නේ කන පැලෙන්න කොයි වෙලාව හරි අඬු කඩනවා බලපංකෝ තෝ කසාද බැඳලා ගිය කාලෙකට මිනිහගෙන් කුටි කන හැටි අනේ හැදියන් කුටි කාලා හරි මිනිහගෙන් කුටි කාලා හරි තෝ හැදෙන්න ඕනේ මං කිව්වට හැදෙන්නේ නෑනේ බලපංකෝ කසාද බන්දලා යන දාට තමයි මම මිනිහටත් උඹේ කියන්නේ මේක ගෙදර කිසි වැඩක් දාන්නේ නෑ පුතේ පුළුවන් නම් මේක හදලා ගනින් කියලා මම මිනිහටත් ඕක කියනවා බලපං මොකද තෝ ඉක්මනට පත්තරේ හරි දාලා කසාද බන්දලා යවන්න ඕනේ මේ ගෙදරින් තොට වැඩක් පළක් පුරුදු වෙන නොදකින් විතරක් මූ වගේ උන්